මැතිවරණයේදී වත්මන් රජයට සහාය ලබා දීම යුද ජයග්‍රහණය සඳහා සහාය දීමක් බව ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. රට සුරකින්න සටන රකිමින් ඒකීය රටක් නිර්මාණය කළ හැකි වන්නේ වත්මන් රජයේ නායකත්වයට යටතේ පමණක් බව ඒ මහතා කියා සිටී. උඩුදුම්බර පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව පැවසිය. දහස් කරලා ත්‍රස්තවාදී ඉවර කරලා මේ රට බේරලා දෙනවා. ඒ රට නැතිනාස්ති නොකර හරිමග රැගෙන යන්න ඕන. නව ජාතික පුනර්ජීවන වැඩපිළිවෙලකට මේ රට අරගෙන යන්න ඕන. පරද්දන්න බෑ කියපු කොටියා පැරද්දුවා වගේ හදන්න බෑ කියලා සමහරු කියන මේ රට හදලා පෙන්වන්න ඕන. ඒ වැඩේ කරන්න ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ මහා දේශමාමක බලවේගවල කඳවුරට පුළුවන්කම තියෙනවා. රණවිරුවන් දිනා දෙන රට රැක බලාගෙන පෙරට ගෙන යමි කියන පණිවිඩයත් රණවිරුවන්ට දෙන්න ඕන ඡන්දේ. එක්සත් ජාතික පක්ෂයට ගැහුවොත් නම් රණවිරුවන් දිනා දෙන රට ඉවරටම ඉවර කරමි කියන එක තමයි ඒකින් යන්නේ. ඒක අතිරෙන්නේ. දැන් මේ රටට ආදරේ කියන තැන ඉඳලා එක්සත් ජාතික පාක්ෂිකයා බුලත් කොලේට කතිරේ ගහලා සුදුසු අයට මනාප ඡන්දේ දුන්නොත් මුලතිව් ජාතික කොඩිය හිට වෙනකොට ආන් ඒකට අපිත් දායක වුණා. රනිල්ගේ කර්මය අපට අයිති නෑ. අපිත් ඒ ජාතික කොඩිය හිටවන්න දායක වුණා කියලා ගමේ හන්දියට බහැලා සතුටෙන් ප්‍රීති ഘോഷා නැගීමේ අවස්ථාව ලැබෙනවා.